සහසක් නිමවුන් සුවහසක් ජනතාවට දැක බලා ගන්න පුළුවන් අවස්ථාව දැන් උදා වෙලා තිබෙන්නේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ ප්‍රදර්ශන පරිශ්‍රයට આવොත් ඒ අවස්ථාව ඔබට උදා වෙනවා කියලා අපි උදෑසනම මතක් කරා. අපි විටින් විට තොරතුරු ඒ සමග ඔබට සමීප කරා. අපි මුලින්ම උදෑසන මතක් කරා කාණ්ඩ 4ක් යටතේ තමයි මේ නිර්මාණ තිබෙන්නේ. පාසල්, ඒ වගේම විශ්වවිද්‍යාල, වාණිජ සහ විවෘතාංශය. ඒ වගේම පළාත් මට්ටමින් වුන් තරඟ කළා තමයි දැන් ජාතික තලයට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ හොඳම 1500ක් නිර්මාණ ඔබට මේ ස්ථානයේ දැක බලා ගන්න පුළුවන්. අපි මේ ඇවිල්ලා ඉන්නේ පාසල් දරුවන්ගේ නිර්මාණ තියෙන තැනට. හිතා ගන්න බෑ. අපේ රටේ දරුවෝ මේ තරම් දක්ෂද? ඔවුන්ට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද? ඇත්තටම කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේ තැන්වල තියෙන්නේ. මේ පාසල් දරුවෙක් ඉන්නවා. අපිට කියන්නකෝ පුතාගේ නම. මගේ නම පීඑල් පහන්නිවිසර. පුතාගේ පාසල? මම ඉගෙනුම ලබන්නේ ශ්‍රී සංඝබෝධි ජාතික පාසලේ. මේ නිර්මාණය මොකද්ද? අපි ඒක පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. මේ නිර්මාණය ඇත්තම කිව්වොත් අන්ධ කට්ටියට හදපු නිර්මාණයක්. අන්ධ කියන්නේ උපතින්ම අන්ධ කට්ටිය නෙමෙයි. ග්ලූකෝම ඇසේ සුද වගේ වැනි කට්ටියට හදපු නිර්මාණයක්. මේ නිර්මාණයෙන් වෙන්නේ මේ නිර්මාණේ තියෙනවා මෙතන බටන් එක. මේ බටන් එක ප්‍රෙස් කරාම ගෙදර තියෙන ලයිට් එක ලයිට් 20ක් වගේ පිට් දෙකක් ෆෑන් එකක් වගේ ඔන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තව මේකේ තියෙනවා තව එක බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරාම හිතමුකෝ එයාට මොනවා හරි කරදරයක් නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මේ බටන් එක 4 පාරක් ප්‍රෙස් කරොත් කෙලින්ම නිවසියන්ගේ දුරකථන පණිවිඩයක් යනවා. ඔන්න බලන්න දැන් මම මේක 4 පාරක් ප්‍රෙස් කරා. ඔන්න දැන් කෝල් එක එනවා. විශිෂ්ට නිර්මාණයක්. මේ තමයි අපේ රටේ දරුවෝ. මේ මොකද්ද? මේ ගැනත් පැහැදිලි කරමු. දැන් මේකේ යට බාධා හඳුනාගන්නට උඩ බාධා හඳුනගන්නයක් තියෙන්නේ බෑ. මේකේ වෙන්නේ උඩ බාධා හඳුනා ගැනීමක්. ඒ කියන්නේ මෙතන PIR සෙන්සර් එකක් තියෙනවා. මේකෙන් වෙන්නේ ඉස්සරහින සත්තු, මිනිස්සු අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. සහ මෙතන සෙන්සර් එකක් දාලා තියෙනවා. ඒ සෙන්සර් එකෙන් වෙන්නේ කෑම් වල අපේ කෑම් වල මොන හරි විස ඩව්යක් වගේ තියෙනවා නම් ඒක හඳුනා ගන්න පුළුවන්. ඇල්කොහොල්. හිතමුකෝ කෑම් වල අපේ පෙනහළු වලට විස දෙයක් තියෙනවා නම් ඒක හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අපි එක දරුවෙක්ගේ නිර්මාණයක් පෙන්නුවේ. මේ වගේ නිර්මාණ 100 ගණනක් මේ ප්‍රදර්ශන පරිශ්‍රයේ තිබෙනවා. ඉතින් අපි ඔබට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම ඔබ එන්න ඕන. හෙට අනිද්දා කියන දවස් දෙකත් මේ ප්‍රදර්ශනය මේ අපේ නිර්මාණකරුවන්ගේ මේ නිර්මාණ දැක බලා ගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ජාතික රූපවාහිනිය ඉන්නවා මේ සියල්ල ඔබට සමීප කරන්න.